මම Java Institute Advanced Technology ආයතනයේ ගම්පහ බ්‍රාන්ච් එකේ චීට බැජ් එකකින් ඉන්දරක්ෂාන් මම අද කතා කරන්න යන්නේ මම කලින් වීඩියෝ වල හදපු sign in sign up process එකේ reset password function එක ගැන reset password එක reset කරන්න කොහොමද කියලා මුලින්ම මෙතන අපි forgot pass anchor එකක් දාලා forgot password කියලා දීලා තිනවා. ඊට පස්සේ ඒකට අපි on click එකක් දාලා තිනවා open forgot password model කියලා. ඒකට අමතරව අපි මෙතනින් දීලා තියෙනවා forgot password model කියලා අපි model තුනක් දීලා තියෙනවා මෙතනින්. මුලින්ම දීලා තියෙනවා අපි step 1 එකේ දීලා තියෙනවා email entry කියලා. දෙවෙනි එක දීලා තියෙනවා verification code කියලා. තුන්වෙනි එක දීලා තියෙනවා reset password කියලා. මුලින්ම මෙතනින් due දීලා හදලා තියෙන අපේ ෆෝම් එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනින් බටන් එකක් දීලා තියෙනවා forgot password කියලා. මෙතනින් අපි ඊට පස්සේ අපි මෙතනින් ආයෙ දාලා තියෙනවා එතන close forgot password model කියලා. ඊට පස්සේ එතනට අපි icon එකක් දීලා තියෙනවා. ඊට පස්සේ step 1 එකේදී අපි දීලා තියෙනවා මෙතනින් paragraph එකක් දීලා මුලින්ම enter your email address email to the verification code කියලා. ඊට පස්සේ දෙවෙනියට ඊට පස්සේ අපි label එකක් දීලා තියෙනවා email address කියලා. ඊට පස්සේ ඒකට අපි input field එක දීලා තියෙනවා forgot email කියලා. ඊට පස්සේ අපි මෙතනින් message එකක් view කරගන්න පුළුවන් විදිහට forgot message කියලා div එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනින් දීලා තියෙනවා බටන් දෙකක් දීලා තියෙනවා. පළවෙනි එක දීලා තියෙනවා send code කියලා බටන් එකක්. දෙවෙනි එක දීලා තියෙනවා cancel කියලා. send code එකේදී අපි on click එකක් දාලා තියෙනවා forgot password කියලා. ඊට පස්සේ close එකේදී අපි දීලා තියෙන on click එකක් දාලා close forgot password model කියලා. ඊට පස්සේ අපි මෙතනින් අපව මෙතන send code එකට අපි ID එකක් දීලා තියෙනවා forgot password send code btn කියලා. ඊට පස්සේ verification code එකේදී අපි paragraph tag එකක් දීලා තියෙනවා enter the 6 digit code send to your email කියලා. ඊට පස්සේ මෙතනින් අපි label එක දීලා තියෙනවා verification code කියලා. ඊට පස්සේ input field එක දීලා තියෙනවා. ඒකේ අපි ID එකක් දාලා තියෙනවා verify code කියලා. ඊට පස්සේ අපි div එකක් දීලා තියෙනවා message එක view කරගන්න පුළුවන් විදියට. ඊට පස්සේ මෙතනින් අපි button එකක් දාලා තියෙනවා verify කියලා. ඒක on click එකක් අපි දීලා තියෙනවා verify code කියලා. ඊට පස්සේ මෙතනින් ID එකක් දීලා තියෙනවා forgot password verify code btn කියලා. ඊට පස්සේ අපි ආපහු button එකක් දීලා තියෙනවා ඒක on click එකක් දීලා තියෙනවා back to email කියලා. ඊට පස්සේ reset password එකේදී අපි මෙතනින් paragraph tag එකක් දීලා තියෙනවා enter your new password කියලා. ඊට පස්සේ අපි label එකක් දාලා තියෙනවා new password කියලා. ඊට පස්සේ අපි ඒක input එක දීලා තියෙනවා මෙතන. ඒකේ අපි ID එකක් දීලා තියෙනවා reset password කියලා. ඊට පස්සේ අපි ආපහු මෙතනින් තව div එකක් දාලා ඒක ඇතුලේ අපි දීලා තියෙනවා label එකක් confirm password කියලා. ඒකේ අපි input field එක දීලා තියෙනවා reset password confirm කියලා. ID එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපි මේකටත් දීලා තියෙනවා message එකක් view කරගන්න පුළුවන් විදිහට div එකක්. ඊට පස්සේ මෙතන button එකක් දීලා තියෙනවා reset password කියලා. මේකේ on click එකක් දාලා තියෙනවා reset password කියලා. ඊට පස්සේ ID එකක් දීලා තියෙනවා forgot password reset password btn කියලා. ඊට පස්සේ මෙතනින් අපි තව button එකක් දීලා තියෙනවා cancel කියලා. ඒක දාලා තියෙනවා close forgot password model කියලා. අපේ index PHP එක පැත්තෙන් මේ ටික තමයි අපි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි JavaScript පැත්තට අපි ගෙනියලා තියෙනවා. මෙතනින් අපි forgot password කියලා function එකක් හදාන් තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි forgot password email එක message එක සහ මෙතනින් forgot password send code btn කියන එක ගන්න තියෙනවා. variables දාලා. ඊට පස්සේ මෙතනින් අපි අර message class එක hidden එක remove කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් validation ටික කරලා තියෙනවා email එක. ඊට පස්සේ මෙතනින් else එකක් දාලා අපි මෙතනින් form date new form date එකක් අරන් තියෙනවා. ඊට පස්සේ email එක append කරලා තියෙනවා මෙතන. ඊට පස්සේ message class name එකක් මෙතනින් දීලා තියෙනවා. එතන අපි color එකක් add කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන in html එකක් දීලා තියෙනවා sending කියලා. ඊට පස්සේ මෙතන අපි පොඩි animation එකක් දීලා තියෙනවා verification code එක send වෙනකොට පෙන්වන්න.
ඊට මෙතනින් අපි XML HTTP request එකක් දියවලා තියෙනවා. ඊට මෙතනින් අපි request එකක් open කරලා තියෙනවා. variable එකක් open කරලා තියෙනවා. post කියලා method එකකින් forgot password process.php කියලා page එකට යන්න. page එකක් හදලා තියෙනවා අපි. PHP page එක. ඊට මෙතනින් onload එකක් දීලා තියෙනවා. ඊට මෙතනින් sendbtn කියලා අපි දීලා තියෙනවා opacity එකක් දීලා. ඊට මෙතනින් response text එක ගන්න තියෙනවා. ඊට මෙතනින් message div එකක් මෙතනින් remove කරලා තියෙනවා hide එක. ඒ කියන්නේ view වෙන්නේ කියලා. ඊට මෙතනින් class name එක message class name එක වෙනස් කරලා තියෙනවා. ඊට මෙතන response එක අපි අරන් තියෙනවා success කියලා. success නම් text එක green 500 දෙන්න දීලා තියෙනවා. ඊට මෙතන අපි in HTML එකක් දීලා තියෙන response එක success නම් code send to your email කියලා අපි අරන් තියෙනවා. ඊට මෙතන set timeout එකක් අරන් තියෙනවා මෙතන forgot step 1 forgot step 2 සහ verification message කියලා අපි මෙතන අරන් තියෙනවා. මෙතන on error එකක් අපි අරන් තියෙනවා. send btn disable false කියලා. ඊට මෙතනින් අපි ආපහු message div එක අපි අරන් තියෙනවා. එතනින් අපි class එකක් දාලා remove hide කියන එක අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ view වෙන්නේ කියලා. ඊට මෙතනින් අපි දීලා තියෙනවා class name එක text red 500 කියලා. ඊට මෙතනින් HTML එකක් අපි දීලා තියෙනවා network error කියලා message එකක් පෙන්නන්නයි කියලා else උනොත්. අපි ආපහු අරන් තියෙන මෙතන verification code කියලා. verification code කියලා function එකක් අරන් තියෙනවා අපි. ඊට මෙතනින් අපි code එක verification code එක forgot email එක verify message එක forgot password verify code btn එක ඒ ටික අපි අරන් තියෙනවා. ඊට මෙතනින් message එකක් remove කරලා තියෙනවා. කියන්නේ hide එක remove කරලා තියෙනවා. ඒ කියන්නේ view වෙන්නේ කියලා. ඊට මෙතන අපි regex දාලා තියෙනවා. add කරලා තියෙනවා. ඊට මෙතනින් අපි validation කරලා තියෙනවා. අපේ code එකේ length එක 6ද කියලා බලනවා. ඊට මෙතනින් අපි class name එකක් දීලා මෙතෙන් අපි classes ටික add කරන් තියෙනවා. ඊට මෙතෙන් අපි HTML දීලා verifying කියලා මෙතන animation එකක් දීලා තියෙනවා. මෙතෙන් අපි ඊට පස්සේ අපේ IDs ටික append කරලා තියෙනවා. මෙතන අපි ඊට පස්සේ new http request එකක් කියලා තියෙනවා. reset password process කියලා page එකට. ඊට මෙතනින් අපි verification button එක ගන්න disable කරලා තියෙනවා. ඊට මෙතන opacity එක 1යිද කියලා බලලා තියෙනවා. ඊට මෙතනින් අපි response text එක trim කියලා යවලා තියෙනවා. මෙතන message class list එක remove කරලා තියෙනවා. මෙතෙන් response එක success නම් text green කියලා වෙන්න අපි දීලා තියෙනවා. ඊට HTML එකක් දීලා response එක success ද කියලා බලලා තියෙනවා. ඊට එක success නම් code verified කියලා පෙන්නලා දාලා තියෙනවා. ඊට ආපහු මෙතෙන්ට set timeout එකක් දාලා තියෙනවා. තප්පර 1.5ක. මෙතෙන්ට error එකක් දාලා තියෙනවා. class list එකක් දාලා remove hide එකක් දාලා මේක අපි මෙතන reset password process එකට යවන්නේ form එකක් කරා. ඊට මෙතන reset password එක තියෙනවා. ඒකෙත් අපි reset password එක reset password confirm forgot email reset message forgot password reset password btn ඒ ටික අපි variable දාලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි password එක අපි validation ටික කරන් තියෙනවා මෙතන. password එකයි confirm password එකයි. මෙතන ඊට පස්සේ අපි append කරන් තියෙනවා අපි email password confirm password සහ action කියලා එකක් අපි මෙතනින් append කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි new XML HTTP request එකක් යවලා තියෙනවා අපි reset password process එකට. මෙතන onload එකක් යවලා උඩ කියපු ටිකම තමයි මෙතනත් තියෙන්නේ.
එකක් දාලා තියෙනවා මේක තප්පර දෙකකට පස්සේ මේක වෙන්න කියලා මේක දීලා දෙනවා සන් ටයිම් අවුට් එකක්. ඊට පස්සේ මේකත් අපි යවලා තියෙනවා ෆෝම් එකක් through යවලා තියෙන්නේ. මෙතන අපි ඊට පස්සේ ෆන්ක්ෂන් එකක් දාලා තියෙනවා open forgot password model කියලා. මේකේදී අපි forgot password model එක ඊට පස්සේ step 1 step 2 step 3 එක අපි අරන් තියෙනවා. forgot email කියලා අපි අරන් තියෙනවා. මෙතන IDs ටික අපි අරන් තියෙනවා. මේකේ මුලින්ම අපි step 1 2 3 එක hidden කරලා තියෙනවා. ඔක්කොම ටික hid කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන close forgot password model එක සහ back to email කියලා අපි අරන් තියෙනවා. මෙතනදී අපි forgot password model එක hidden කරලා තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව forgot password message, verify message, reset message කියන ටික අපි ටික hidden කරලා තියෙනවා මෙතන. ඊට back to email කියන එකේදී අපි forgot step 2 එක, step 1 එක සහ verify message කියන ටික hidden කරලා තියෙනවා. හැබැයි verify code කියන එක hidden කරලා නැහැ අපි. ඊට පස්සේ මම forgot password එක ගන්නවා. forgot password එකේදී මුලින්ම අපි database එක connect කරලා තියෙනවා. ඊට පස්සේ අපි email page එක අපි connect කරලා තියෙනවා. email කියලා page එක email.php කියලා page එකක් අපි හදා ගන්න ඕනේ. මොකද email එකට අපේ verification code එක ගන්න අපි එකක් හදා ගන්නවා. ඊට පස්සේ අපි මෙතනින් email එක අරන් තියෙනවා $_post කියලා ID එකකින්. ඊට පස්සේ මෙතනින් අපි check කරලා තියෙනවා email එක check කරලා තියෙනවා filter එකක් දීලා. ඒක valid email එකක්ද කියලා. ඊට පස්සේ මෙතනින් database එකෙන් search එකක් දීලා තියෙනවා ID එකයි fname එකයි user table එකේ email එක සමාන user එකේ. ඊට පස්සේ මෙතනින් result set එකක් අරන් තිනවා අපි user purchase එකක් අරන් තිනවා නම් rows එකක් දීලා. ඊට පස්සේ මෙතන delete all records දීලා තිනවා කියන්නේ database එකට delete එකක් දීලා password reset token එක පරණ user කලින් reset කරලා තිනවා නම් ඒකේ token එක delete කරලා අලුත් එක add කරන්න කියලා මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් $code එක $hash එකයි $expiry එක අරන් තියෙනවා මෙතන. මෙතනින් අපි ආපහු database එකට insert එකක් දීලා තියෙනවා password reset token එක. කියන්නේ මෙතනින් පරණ එක අයින් කරලා මෙතනින් අලුත් එකක් add කරන්න දීලා තියෙනවා අපි. ඊට පස්සේ මෙතන PHP mail එකක් දීලා තියෙනවා. send reset code කියලා email එක user name $code දීලා තියෙනවා. මෙතන success එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මම පෙන්නන email එක මෙතන email එක මේ email එකේදී අපි දාගන්න ඕන files වගේක් තියෙනවා මෙන්න මේ ටික. ඊට පස්සේ මේ ටික use කරන්න කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මේ ටික අපි add කරන්න තියෙනවා email එකේදී. මෙතන public static function එකක් හදන් තියෙනවා send reset code කියලා. email එකයි name code එක අපි දීලා තියෙනවා. මෙතනදී අපි new PHP mail එකක් හදන් තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපි configure කරන් තියෙනවා host. ඊට මෙතනින් අපි sender ගේ email එක සහ sender ගේ app කියන්නේ අපි app එකේ password එකක් අපි මෙතනින් හදාගෙන තියෙන email එකේ ඒක add කරනවා. ඊට පස්සේ මෙතනින් අපි දෙන්න ඕනේ අපේ subject එක දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන email address එක දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් HTML tag එකක් දාලා අපි email එකේ ඇතුළ මොන වගේද අපිට ඕනේ කියලා අපි හදාගෙන තියෙනවා මෙතන. ඊට පස්සේ මෙතනින් අපි mail body එක හදාන් තියෙනවා. ඊට පස්සේ send via SMT කියලා දීලා තියෙනවා. ඊට පස්සේ if else එකක් දීලා තියෙනවා mail send කියලා error log එකක් දීලා තියෙනවා. email send to කියලා මෙතන අපි user ගේ email එක අරන් තියෙනවා. ඊට පස්සේ else එකේදීත් අපි error log එකක් අරන් email failed කියලා දීලා තියෙනවා. ඊට පස්සේ ඒක return කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි catch කරන් තියෙනවා exception එක. ඊට පස්සේ error log එකක් දීලා තියෙනවා email error කියලා. ඊට මේක return කරලා තියෙනවා.
ඊට පස්සේ මේකේ රීසෙට් පාස්වර්ඩ් එකට આવොත් රීසෙට් පාස්වර්ඩ් එකෙත් මුලින්ම අපි ඩේටාබේස් එක කනෙක්ට් කරලා තියෙනවා. ඊට පස්සේ ඊමේල් එක සහ ඇක්ෂන් කියන දෙයක් අපි අරන් තිනවා IDs. ඊට පස්සේ මෙතන අපි ඇක්ෂන් එක වෙරිෆයිද කියලා බලලා තියෙනවා if දාලා. ඊට පස්සේ මෙතනින් ඩොලර් කෝඩ් කියලා ID එක ගන්න තියෙනවා. මේක $_ මෙසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් අපි empty ද කියලා බලනවා ඩොලර් කෝඩ් කියන එක. එතකොට empty නම් මෙතන එක එකක් දාන්න තියෙනවා verification code is required කියලා. else නම් ඒ කියන්නේ verification code එක ඇවිල්ලා නම් මෙතනින් අපි search කරලා තියෙනවා ID එක user table එකෙන් email එක සමාන නම් user ගේ ID එක අපි අරන් තිනවා. ඊට මෙතනින් අපි check කරලා තියෙනවා result එක නම් rows 0 ද සමානද කියලා. මෙතන 0 නම් කියන්නේ එහෙම user කෙනෙක් නැහැ කියලා මෙතන තියෙන්නේ. user කෙනෙක් නැත්නම් අපි එක කරලා තියෙනවා user not found කියලා. else නම් ඒ කියන්නේ user කෙනෙක් ඉන්නවා නම් අපි මෙතන user කෙනෙක්ගේ result set එක fetch එකක් අපි විදිහට අරන් තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි code result එකක් අරන් තියෙනවා database එකෙන් search කරලා තියෙනවා අපි token hash එකයි expiry එකයි අපි අරන් තියෙනවා මෙතනින්. password reset tokens කියලා table එකකින් අපි අරන් තියෙන්නේ. ඊට මෙතනින් අපි ආපහු if එකක් දාන්න තියෙනවා $code result කියලා. ඒකේ නම් rows count එක 0ද කියලා බලලා දෙනවා. 0 නම් මෙතන එක එකක් දීලා තියෙනවා අපි no code requested කියලා. ඊට පස්සේ else නම් අපි මෙතනින් දීලා තියෙනවා $code එක expiry එක සහ $now කියලා අපි මෙතනින් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනින් if else එකක් දීලා තියෙනවා. ඊට පස්සේ if else එකේ මෙතනින් බලලා තියෙනවා $now එක විශාලද කියලා expiry කරලා. එතන මේක echo එක දීලා තියෙනවා code expired කියලා. ඊට පස්සේ මෙතන if else එකක් දාලා තියෙනවා අපව දාලා තියෙනවා password verify කියලා. මෙතනින් අපි $code එකයි code එක අපි අරන් තියෙනවා token hash එකත් එක්ක. මෙතනින් echo එක දාලා තියෙනවා success කියලා. ඊට පස්සේ මෙතනින් echo එක දාලා තියෙනවා inherit code කියලා. මෙතනින් අපි අපව else if එක දාලා action එක අපි අරන් තියෙනවා action එක reset එකට සමානද කියලා බලන්න තියෙනවා. ඊට පස්සේ මෙතනින් password එකයි confirm password එක අපි අරන් තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි password එකයි confirm password එකයි empty ද කියලා බලලා තියෙනවා මෙතනින්. බලලා result එක search එකක් දාලා තියෙනවා මෙතනින් user table එකේ email එක සමාන වන user ගේ IDs අපි අරන් බලලා දෙමු. ඊට පස්සේ මෙතනින් number rows count එක check කරලා තියෙනවා. ඊට user ගේ එතනින් result set එක fetch කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් database setting IUD එක දාලා තියෙනවා. ඒ කියන්නේ update එක දාලා තියෙනවා. user table user ගේ password hash එකට එතන අපි දැන් මෙතන values ටික දීලා තියෙනවා. ඊට අපි ආපහු දීලා තියෙනවා IUD එකක්. මේකේ දීලා තියෙන delete form delete එකක්. මේක delete එක දීලා තියෙන password reset tokens කියලා. මෙතන ඊට value එක දීලා තියෙනවා. මේක integer එකක් කියන්නේ. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා echo success කියලා. ඊට පස්සේ මෙතන අපෝ else එක දාලා එක user not found කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි අන්තිමට mainම දීලා තියෙනවා echo invalid action කියලා. මේක තමයි reset password process එක. ඊට පස්සේ forgot password එක මම පෙන්නුවා. මම පෙන්නනම් අපි අලුතෙන් database එකේ table එකක් add කරා මෙන්න මේක. password reset token කියලා. මේක අපි ID එකක් දීලා තියෙනවා. token hash එකක් දීලා තියෙනවා. expiry එක සහ created date එකක් දීලා තියෙනවා. මේක අපි user එකට relation කරලා තියෙනවා 1 to many එකක් විදිහට. මේක තමයි database එක. මම මේක පෙන්නනම් view කරලා පෙන්නනම් මේ තියෙන අපේ page එක. මේක forgot password model එක open කරලා පස්සේ මෙන්න මෙහෙම එනවා. මෙතෙන්ට email එක දෙන්න පුළුවන්. ඊට send code කරාම මෙතන අපේ animation එක එනවා. animation එනවා මෙතන code send to email කියලා ගන්නවා. මෙතනලා මෙතනින් අපේ inbox එකට අපේ අලුත් message එක එනවා මෙතෙන්ට. ඇවිල්ලා මෙතෙන් අපි code එක copy කරලා ගන්න පුළුවන්.
අරගෙන මෙතෙන්ට පේස්ට් කරාට පස්සේ මෙතන වෙරිෆයි දුන්නාට පස්සේ කෝඩ් වෙරිෆයිඩ් කියලා එනවා. ඊට පස්සේ අපි මෙතනින් new password එකක් අපිට දෙන්න පුළුවන්. new password එකක් දෙන්න. දීලා අපිට reset password දුන්නාට පස්සේ password reset successful කියලා වැටෙනවා. ඊට පස්සේ මේක මොඩල් එක close වෙනවා. close වෙනවා. දැන් අපිට පුළුවන් අලුත් password එක දීලා බලන්න. අලුත් password එක දුන්නාට පස්සේ login successful කියලා වැටෙනවා. ඒ කියන්නේ අපි password එක reset කරපු එක හරිය ගිහලා success වෙලා තියෙන්නේ. මේක තමයි reset password සහ forgot password මොඩල් එක. forgot password එක. video වලට thank you.